Star Kitchen LK. සුබ දවසක් ඔයාලට. මම අද අරන් ආවේ සෞඛ්‍ය දෙකක් හදාගන්න හැටි. ශරීරයේ උෂ්ණ අයට, ગેස්ට්‍රයිටිස් රෝගීන්ට මේ සෞඛ්‍ය ගොඩාක් ගුණයි. ඒ අයට විතරක් නෙමෙයි අපි හැමෝටම රසට ගුණට අඩු වියදමින් අඩු ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයකින් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි සෞඛ්‍ය දෙකක් කියන්නේ. එහෙනම් අපි වීඩියෝ එක පැත්තට යමු. මම මෙතන සව් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒ වගේම පොල් කිරි මිලිලීටර 250යි, කරාඹු නැටි 2යි, රස අනුව පැණි. දැන් අපි මුලින්ම සාස්පානට වතුර මිලිලීටර 300ක් එකතු කරගෙන වතුර ටික රත් කරගන්න ඕනේ. වතුර ටික රත් වෙනකන් අපි සව් ටික හොදලා පිරිසිදු කරගමු. දැන් මේ වතුර ටික රත් වීගෙන ඉන්නේ. අපි දැන් මේ වෙලාවේදී අපි සෝදලා පිරිසිදු කරගෙන ලෑස්ති කරගත්ත සව් ටික වතුර එකට එකතු කරගමු. දැන් සව් ටික මේ විදිහට දාලා පොඩ්ඩක් හලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න. දැන් අපි මේ සව් ටික වතුරෙන් තැම්බෙන අතර හැඳි ගා ගන්න ගමන් තමයි තඹ ගන්න ඕනේ. නැත්නම් මේක එකට එක ඇලෙන්න බලනවා. ඒ වගේම ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ඉක්මනින්ම අඩිය අල්ලන්න බලයි. මේ සව් ඇටවල තියෙන මේ සුදු පාට ගතිය යනකම් අපි මේ සව් ටික තඹ ගන්න ඕනේ. මම ඕගලන්ට මීට කලින් සව් පුඩින් එකක් හදාගන්න රෙසිපි එකකුත් කරලා තියෙනවා. මම උඩින් කාඩ් එක දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. දැන් මේ විනාඩි 3ක් 4ක් වගේ ගිහින් තියෙන්නේ. සව් ටික තැම්බීගෙන එන්නේ. හැබැයි තාම සම්පූර්ණයෙන් තැම්බිලා නැහැ. සව් ඇටවල සුදු පාට ගතිය වගේ තියෙනවා. ඒ නිසා මම හැඳි ගා ගන්න ගමන් තව විනාඩි කිහිපයක් මේ විදිහටම කුක් කරගන්නවා. දැන් මේ විනාඩි 5ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මගේ සව් ටික නම් දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මේ පේනවා නේද? සව් ඇට ටික වීදුරු බුබුලු වගේ තියෙනවා. අපි මේ වෙලාවේදී තමයි පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. අපි සව් කැඳ හදාගන්න නිසා සව් ටික වැහෙන ප්‍රමාණයට වගේ පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. දැන් හොඳට කලවම් කරගන්න. පොල් කිරි එකතු කරගත්තට පස්සෙත් මේ විදිහට හැඳි ගා ගන්න ගමන් පොල් කිරි ටික කුක් කරගන්න ඕනේ. අපි හැමෝම දන්නවනේ සව් කියන්නේ උෂ්ණ කාලවලදී ඇඟ සිසිල් කරගන්න හොඳ ආහාරයක් කියලා. හැබැයි ඒ විතරක් නෙමෙයි, ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි සව් කියන්නේ. ඒ නිසා නිර්මාංශයගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුර ගන්න සව් ගොඩාක් හොඳ ආහාරයක්. ඒ වගේම යකඩ කැල්සියම් බහුලව අඩංගු නිසා අස්ථි ශක්තිමත් කරන්නත් ගුණයි. ગેස්ට්‍රයිටිස් රෝගීන්ටත් ගොඩාක් ගුණදායකයි. ඒ අතරම මම කරාඹු නැටි දෙකකුත් පොඩි කරලා මේකට දාගත්තා. දැන් අපි රස අනුව පැණි ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මම පැණි මේස හැඳි 4-5ක් වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා. ඒක ඔයගලන්ගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍යයෙන් සව් කෑඳ හදනකොට පැණි ටිකක් අඩුවෙන් තමයි හදාගන්නේ. මොකද එතකොට තමයි අපිට මේ සව් වල නියම ගුණය ගන්න පුළුවන්. පැණි ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න. දැන් මේ පොල් කිරි එකතු කරලා විනාඩි 4-5ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. දැන් පොල් කිරි ටිකත් හොඳට රත් වෙලා තියෙන නිසා මම අන්තිමටත් අඩුපාඩු මොනවද තියනවද කියලා රස බලනවා. මගේ සව් කැඳේ නම් කිසිම අඩුපාඩුවක් නැහැ. වැඩි පැණි රසත් නැහැ. ඔක්කොම ගානට තියෙනවා. ඒ නිසා මම දැන් ලිප ඔෆ් කරලා සර්ව් කරගන්නවා. මම දැන් රස්නේ පිටින්ම සව් කැඳ එක සර්ව් කරගන්නවා. උෂ්ණ ශරීර තියෙන අයට සතියකට 2-3 පාරක්වත් මේ වගේ සව් කැඳ එකක් හදලා බොන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. හැබැයි පැණි රස ගොඩාක් වැඩියෙන් හදාගන්න එපා. රසට වගේම ගුණට මේ වගේ සව් කැඳ එකක් හදලා බලන්න. මම උඩින් ප්ලම්ස් ටිකකුත් දාගත්තා. ඔයගලන්ටත් තියෙනවා නම් ප්ලම්ස් ටිකක්, කජු ටිකක් උඩින් දාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝනොත් මේ වගේ රසවත් ගුණවත් සව් කැඳ එකක් හදලා රස බලලා මට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මගේ තවත් අලුත් recipes දැනගන්න Star Kitchen LK Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.